කොහොමද ඉතින් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම අලුත් vlog එකක් අරගෙන ආවා. subscribe කරලා නැති අය මාවත් subscribe කරන් යන්න. ඉතින් මේ අපේ gym එක. ඉතින් මම ඉස්සෙල්ලාම උදේම gym එකට ගිහිල්ලා බහුවදා කියන දවසේ අපිට දානයක් තියෙනවා පොඩි. ඒකට ready වෙන්නත් ඕනි. ඊට කලින් ඉතින් මම gym එකට ගියා. වැස්සකුත් එන්න වගේ නිකන් අහසින් පේන්නේ gym එකට ගියාට මොකද මන්නම් ටිකක් මහත් වෙනවා. හේතුව මං හිතන්නේ මං ටිකක් කඩ තමයි ජිම් යන්නේ. මං හොරයි ජිම් එකට යන්න. ඉතින් මේ මං දැන් ওই ගෙදර ගිහිල්ලා හවස oven එකත් පොඩ්ඩක් free heat වෙන දැම්මා. මොකද අපේ කේක් එකක් තියෙනවා හදාගන්න. එකක් දානෙට ගෙනියන්න ඕනි. අනිත් තව පොඩි කේක් එකක් අපි දාගන්න හිතුවා. ගෙදරට කට්ටිය එනවා. ඒ එන කට්ටියට සංග්‍රහ කරන්න. තේ බොද්දිය මේගොල්ලන්ට හොඳයි නේද? ඒක නිසා ඉතින් oven එකත් free heat එකට දාලා මායි අම්මයි පොඩි කයියක් එම දාගෙන හිටියා. දැන් මේ තියෙන කේක් එක හදන ගමන් අම්මගේ උදව් ඇතුව තමයි ඉතින් අම්මත් කරා මාත් කරා ඉතින් ඔයගලන්ට පේනවා ඇති දැන් ওই කේක් එක හදන ගමන් තමයි මායි අපේ අම්මයි. එතකොට දැන් ඔය කේක් එක අර අපි ගහ ගන්නවනේ. අන්න ඒක තමයි ඔය කරන්නේ. ඉතින් අය විදිහට අපි කේක් එකක් හදලා අය අපි කියන්නේ ඔය දානයක්නේ ළමයි දෙන්න. එතකොට දානෙට අපි ගොඩක් දේවල් තව ලෑස්ති කරා. ඔය කට්ලට් තව මොනවාද දැන් මෙතන මෙයාල එහෙම තියෙන කට්ලට් හදන්න අන්න ඒවා මේවට ඔය ලුණු ඒවා තියෙන්නේ. අය අපි හැදුවා කොකිස් නම් අපේ කට්ටිය එද්දි ගෙනාවුවා තියෙන්නේ. අය කට්ලට් හැදුවා තව මොනවාද ඒ කියන්නේ අපිට උදේ දානයක් තිබ්බේ ළමයි. ඒ උදේ දානෙට අපි ගොඩක් දේවල් මෙහෙන් හදාගෙන ගෙනියනවා. අය තියෙන්නේ oven එකට දැන් කේක් එක අර බේක් වෙන්න දාන්න හදන්නේ අපේ අම්මා. ඉතින් අපි උදේ දානෙට වතුර බෝතල් පවා ස්වාමීන් වහන්සේට පූජා කරනවා. අසපුවකට තමයි අපි මේ දානේ දෙන්නේ. ඉතින් බුද්ධ ආගමේ නම් දන්නවා අසපුවකට දානයක් දෙනවා කියවහම මොකක්ද කියලා. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපි මෙතන වෙන්නේ. අපි සාමාන්‍ය අවුරුද්දකට සැරයක් ඒ දානේ අනිවාර්යෙන් දෙනවා. ඉතින් පවුලේ කට්ටියත් ගොඩක් අය සහභාගී වෙනවා. ඒගොල්ලත් එකතු කරගෙන තමයි අපි මේක කරන්නේ. ඉතින් දැන් මේ අපි කේක් එක දැම්ම oven එකට. කේක් එක හදනකම් කියලා අපි පොඩ්ඩක් ඉතින් එහාට මෙහාට වෙලා ඉන්න ඕනි. එහාට මෙහාට ඉන්න නම් තිබෙන්නේ නැහැ වෙලාවක්. මොකද පහවදාර දාන නිසා ගොඩාක් දේවල් අපිට හදන්න තිබ්බා ඉතින්. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති වෝටර් බොටල්ස් නම් ගත්තා කිව්වා මම. අය අපි පැටිස් හැදුවා. තව රෝල්ස් හැදුවා. තව අපි හැදුවා. ඒ කියන්නේ උදේ දානයක් වුණාට ස්වාමීන් වහන්සේට දෙන්න එයාලා ආසයි කියලා හිතන හැම දෙයක්ම අපි ගත්තා. ඔය තියෙන කෙසෙල්, ඔය වතුර, තල කැරලි අන්න ඒ වගේ දේවල් පවා ගත්තා. එතකොට මෙන්න ස්ට්‍රෝබෙරි හිවුත් තියෙනවා. ඉතින් මේ ස්ට්‍රෝබෙරිත් අපි පූජා කරා ස්වාමීන් වහන්සේලාට. එතකොට දැන් මේ බලන්න oven එකේ කේක් එක හැදෙන ගමන් වගේ තියෙන්නේ. ඔය වෙලාවට නම් ඇත්තටම හරිම සුවඳයි. මුළු ගෙදරම නිකන් අර මාරම සුවඳක් එන්නේ. එච්චරටම ඒකේ අර සුවඳ හැමතැනටම යනවා. අපිත් හරි ආසයි කේක් හදන තැන ඉන්න. මොකද මේ කේක් එකේ සුවඳ හැමතැනටම යනවා ගෙදර. ඉතින් ඔය විදිහට කේක් එක හැදෙනවා. ඔය තියෙන දැන් අපි අර භාජන ටික එහෙම සෝදලා කරලා අම්මට අර එක තැනකට හදලා දෙනවා. මොකද එතකොට අම්මට ලේසියිනේ ඒක කරගන්න. ඒක නිසා මේ තියෙන්නේ අපේ කේක් එක ෆයිනල් ලුක් එක. ඉතින් පොඩ්ඩක් මේක නම් අපි කියන්නේ ගෙදර අයට ගත්තේ. පොඩ්ඩක් අර මේ කරවිච්ච ස්වභාවයක් කියමු ඔයගලන්ට පේනවා ඇති. මේ ඔක අපි ගෙදර කට්ටියට තමයි ඇත්තටම ගත්තේ. ස්වාමීන් වහන්සේලාට පිළිගන්වන්න වෙනමයි කේක් එකක් අපි දැම්මා. ඉතින් අන්න ඔය විදිහට තමයි අපේ කේක් එකේ ෆයිනල් ලුක් එක තිබ්බේ. ඊට ඔය කේක් එක හැබැයි රසයි කියලාත් කිව්වා. ඉතින් ඔයාලත් නිකමට හිතන්නකො හොඳයිද කියලා කේක් එකේ පෙනුමවත්
රස බලන්න බැරි වෙන නිසා. ඉතින් කට්ටිය නම් කිව්වා හොඳයි කියලා. මේ තියෙන්නේ අපි තව දෙයක් මැලේ අච්චාරුකුත් දාගත්තා. ඔය ස්වාමීන් වහන්සේලාට දෙන්න රතු බත් වළඳන්න රතු බත් ගත්තා. පොලොස් හදලා තියෙනවා අම්මා. ඔය මං කියපු රෝල්ස් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. රතු බත් සුදු බත් එකම දෙනවා. මොකද සමහර ස්වාමීන් වහන්සේලා රතු බත් විතරක් කනවා. සමහර ස්වාමීන් වහන්සේලා සුදු බත් විතරක් කනවා. සමහර ස්වාමීන් වහන්සේලා දෙකම කනවා. දෙකම වළඳනවා. එතකොට මේ ඔය ඔක්කොටම ලේසිනේ අපිට කියලා අපි කරන්නේ රතු බතුයි සුදු බතුයි දෙකම උයා ගන්නවා. එතකොට ලේසි නිසා. ඉතින් දානයක් හදනවා කියන එක කොච්චර ලොකු වැඩක්ද කියලා තේරෙනවා අපිට ඒ දවසේදී. මොකද අපේ අම්මා මාර ස්ට්‍රෙස් ළමයි. එච්චරට මේ ස්ට්‍රෙස් එකේ තමයි ඒක හදන්නේ. මේ නිදාගන්නවත් නැහැ. ඒක අර මාර භක්තිය ඉතින් අම්මා කරනවා. ලුණු මිරිස් තියෙනවා. මොකද අපි කිරිබතුත් හැදුවා. මොකද සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා කිරිබතුයි ලුණු මිරිසුයි කන්න කැමති. එතකොට උදේ දානෙනේ අපි දෙන්නේ. ඒගොල්ලෝ වළඳන්න කැමති එක එක විදිහවල් තියෙනවා. ඒක නිසා අපි ඉතින් ඒ හැම විදිහකටම ස්වාමීන් වහන්සේලාගෙන් අහලා අපි හදා ගන්නවා ඒ විදිහට. ඊට පස්සේ මේ තියෙන දැන් අපේ බඩු ටික ඔය නම් ඔක්කොම ලෑස්ති කරලා පාන්දර අපි පාන්දර 5:05 වෙද්දි අසපුවටත් යන්න ඕනේ ළමයි. ඉතින් ඒ නිසා ඔය ඔක්කොම හදලා දැන් උතන අර නිකන් පැක් කරලා වගේ තියෙනවා. මොකද මේ දැන් ඔය ටික ඊට පස්සේ අපි කරන්නේ ඔක්කොම ගිහින් වාහනේට දා ගන්නවා. ඊට පස්සේ අපි මේ ගෙවල් ළඟම තමයි අසපුව තියෙන්නේ. ඒ වුණාට ඉතින් බඩු ටික ඔක්කොම අතේ අරන් යන්න බැහැනේ. ඒක නිසා තමයි ඉතින් වාහනේ යන්නේ මේ ගිහින් අපි ඒ වාස්පස් කරලා ඒ වැඩ ටිකත් ඔක්කොම කරනවා. අසපුවට යන්න ඕනේ ඉතින් උදේම ගියාම අපිට එතන පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න. ඒ වැඩ ටිකත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ අස්පස් කරන වැඩ අන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි උදේ පාන්දරම අසපුවට ගිහිල්ලා ඉන්න වීඩියෝ එකක්. ඉතින් අපි උදේ පාන්දරම ගිහිල්ලා කවුරුත්ම නැහැ අතරම අසපුවේ. අර ඒගොල්ලන්ගේ වැඩ කරන කට්ටිය ඉන්නවා ඇතුලේ. ඉතින් ඒගොල්ලන්ට ගිහින් දාන ටික දුන්නාම ඒගොල්ලෝ දානේ ලස්සනට හදනවා. මාරම නීට් එකට ඒගොල්ලන් එක හදනවා. හදලා අපිට ස්වාමීන් වහන්සේලාට පිළිගන්වන්න තමයි ඒගොල්ලන් දෙන්නේ. ඉතින් ඔතන ඔය විදිහට වෙසක් කෝඩුත් තියෙනවා අසපුවේ. අපි සිල් ගන්නෙත් ඔන්න ඔය අසපුවට තමයි ඉතින්. ඔය විදිහට තමයි අසපුව අපේ අසපිය ඇතුළත් වෙන්නන මාර විදිහට නිවන තනක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති සමන්න දන්නවා ඇති අසපුව කිව්වහම ඉතින් කොහොමද කියලා. මහා මේ වුණා භාවනා අසපුව කියලා තමයි කියන්නේ. ඉතින් ආය විදිහට තමයි අපි එදා ළමයි මාර විදිහට අර මේ වහිනවා අප්පා. ඒක මන් දන්නේ හේතුව ඇයි කියලා. හරියට වහිනවා ඉවරයක් නැහැ. මේ හරියටම දාන තියෙන දවසට වැස්සන කියන එක තමයි අපිටත් හිතුනේ. මේ එච්චර වහින්න මොකටද කියලා හිතුණා. වැස්ස කියන එක මාර කරදරයක් කියලා හිතින්නේ ඔන්න ඔය වගේ වෙලාවට තමයි. මේ ඉතින් ඒ කියන්නේ කිසිම වැඩක් කරගන්නත් බෑ අපිට. හරියට ඒ වගේ වෙලාවදී ඉතින් අපරාධ මේ වැස්ස මොකට වහිනවද කියන එක හිතෙනවා. ඔය ඉතින් ඔහොම තියෙන්නේ. ඔය වැස්ස වහින වෙලාව ඉතින් අපි ඔක්කොම ඇතුළට වෙලා ඇත්තටම හරියට කිසිම වැඩක් කරගන්න බැරි වුණා. මොකද මේ වැස්සත් එක්ක ඒ වුණාට අපි ඉතින් කොහොම හරි වැඩ ටික කරගත්තා. අත්‍යවශ්‍ය වැඩ ටික කරන්න තුබෑනේ. ඉතින් ඒක නිසා ඒ වුණාට මේ වැස්ස කියන්නේ හරිම කරදරයක්. දැන් ඔය පොළව එහෙමත් පෙඟීලා එහෙමනේ ඉතින්. එතකොට හරි අමාරු ඉතින් අපිට වැඩ කරගන්න. මේ අර අවුව දවසක් වගේ නෙමෙයි. දැන් නම් ඉතින් එළිය එහෙම වැටිලා දැන් අපි මල් හැදුවා ඒවා මේවා කරා. එතකොට දැන් ස්වාමීන් වහන්සේ එක ස්වාමීන් වහන්සේලා
5 නමක් විතර වඩිනවා වැඩම කරනවා. ඉතින් තාම ස්වාමීන් වහන්සේලා වැඩම කරේ නැහැ. අපි මේ වැස්සේ දැන් මුකුත් කරගන්න බැරුව ඉන්නවා ඇතුළට වෙලා. මාර්ම වැස්ස මේ මන් දන්නා ඒ වැස්ස නම් මාර වැස්සක්. ඉතින් ඔය විදිහට තමයි වැස්සේ ඉතින් අපි ඔය වැඩ ටිකත් කරගත්තා. ඊට පස්සේ අපි හඳුන් කූරු පත්තු කරා. තව බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් අපි වැන්දා ඒවා මේවා කරා. එතකොට මේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් කට්ටිය එහාට යනවා මෙහාට යනවා වැස්සෙම. වැස්සත් වෙලාවකට හරිම වදයක් කියලා හිතින් ඔය වෙලාවට තමයි ඉතින් අපිත් ඉතින් හැම දෙයක්ම කරගන්නත් එපා. ඉතින් කරගන්න බෑ. ඉතින් ඒක නිසා ඔය විදිහට වැඩ ටිකත් කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට මේ පේනවා ඇති දැන් ඔය අසපුවේ ඉන්න අපි තාම එළියට යන්න බෑ වහිනවා. ඒක නිසා ඉතින් ඇතුළට වෙලා ඉන්නවා. ස්වාමීන් වහන්සේලා වැඩම කරාටත් පස්සේ තමයි අපි මේ ස්වාමීන් වහන්සේලාට එතකොට අර පිළිගන්වන්න ඕන නිදාන. ඒක නිසා අපි ඊට පස්සේ ගියා එළියට. මේ ඉතින් ඔය විදිහට තමයි අසපුවේ වෙසක්කූරු තියෙනවා ලස්සන. ඒගොල්ලෝ වෙසක්කූරු හදලා තියෙන අසපුවේ මේ රෙදි වලින් ළමයි. ඒකත් හැබැයි හරි ලස්සනයි. 아무තු කලාවක් ඉතින්. ඉතින් අපි ගෙදර ඉඳන් ඇවිල්ලා දැන් කොමාරි දැන් මේක අපිට දාන දෙනකන් ඇත්තටම මට නම් ඉවසිල්ලක් තිබ්බේ නැහැ. මාර මේක අර දෙන්නේ කොයි වෙලේද දාන්නේ කියලා බලාගෙන හිටියේ. ඒ කියන්නේ හරිම ආසයි ස්වාමීන් වහන්සේලා සතුටු වෙන විදිහ ඒවා මේවා දකිද්දි හිතට මාර සැනසීමක් තියෙන්නේ. අපිත් මෙහෙම දෙයක් කරානේ කියන එක හිතට එනවා. ඉතින් ඔය විදිහට තමයි පාරේ වාහන යනවත් පේනවා. මං කිව්වා ඔයගලන්ට මේ පොළව මාර විදිහට පෙඟිලා තියෙන්නේ. මොකද මේ දවස් 2-3ක් මේක දිගට වහිනවා. ඒක නිසාත් වෙන්නේ නැති. ඇහැල මලුත් තියෙනවා. මේ ඉස්සරහා තියෙන ජම්බු ගහක්. අපි සිල් ගන්න හැමෙදි නම් ජම්බු වැටිලා තියෙන මම හිතන්නේ දැන් ජම්බු වැටිලා ඇති. මොකද මේ වැස්සත් එක්ක ජම්බු ඔක්කොම වැටෙනවා. ඉතින් ඔහොම තමයි අසපුව. ඊට පස්සේ මේ අපේ පවුලේ කට්ටිය ඉතින් ඉන්නවා පේනවා. ඒගොල්ලත් ගාලා වැඩ. මේ එයාලටත් ගොඩක් අය කරගන්න දෙයක් නැතුව ඉන්න මොකද වැස්ස නිසා. ඉතින් අර නොහිතන විදිහට දෙයක් වුණාම දැන් ඕක අපි හිතුවේ ඇත්තටම වැස්ස පායයි කියලා උදේ වෙද්දි වැස්ස පෑවුවේ නැහැ. උදේ වෙද්දි ආයෙත් වැස්ස පටන් ගත්තා. එතකොට ඉතින් හරියම එපා වෙනවනේ. ඉතින් ඔය විදිහට අපි ඉන්න අතරේ දැන් ස්වාමීන් වහන්සේලා වැඩම කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා වැඩම කරනකන් තමයි අපි දැන් මේ මෙතනට වෙලා බලාගෙන ඉන්නේ. මොකද අපිට දාන පිළිගන්නවන්න තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා. ඉතින් මේ අපේ හැමෝම ඔන්න යනවා ඉස්සරහට. මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරන නිසා ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා බුද්ධ පූජාව ඇරලා මේ ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේලා වෙනම දානේ වළඳන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා දානේ වළඳන වීඩියෝ එකක් නම් මට ගන්න බැරි වුණා. මොකද ඒකේ වීඩියෝ එකක් ගන්න එක මට හරි නැහැයි කියලා හිතුණා. ඒක නිසා මේ ඉතින් මේ දැන් අපි ඔය යන්න ලෑස්තිය දානේ ඔක්කොම බෙදලා බුද්ධ පූජාවත් ඇරලා ඔක්කොම කරලා අපි දැන් යන්න කියලා තමයි හදන්නේ. යන්න බෑ තාම වර්ෂාව කියන දේ අඩු වෙලා නෑ ළමයි. ඊට පස්සේ අපි එදාට පහුවදා අපේ පන්සලේ පොඩි අර වැඩසටහනක් තිබ්බා. ඉතින් අපි ඒකට ගිහිල්ලා අපේ පන්සලේ ගමේ පන්සලේ උඩ තියෙනවා හිටි පිළිම වහන්සේ නමක්. ඒක ඇත්තට මම නම් දැකලා තියෙනවා. හැබැයි අපේ මල්ලි දැකලා නැහැ. ඒක නිසා අපි කට්ටියම ආපහු යන ගමන් මේ
පිළිම වහන්සේව බලන්න. ඕකේ අතරම උඩ නැගම ඔයාලා සමහරට අහලා ඇති අර කුරුණෑගල ඇතාගලේ මේ ලොකු පිළිම වහන්සේ නමක් තියෙනවා. ඒ පිළිම වහන්සේවත් මෙතනට පේනවා. ඒක නම් ඇත්තම පොඩක් zoom කරලත් එතන බැලුවා. ඒක පේනවා. දැන් ඔය අපේ කට්ටිය උඩට යන ගමන් ටිකක් අර මේ භයානක පැත්තකුත් තියෙනවා. මේ කියද්දි ටිකක් කල්පනාවෙන් තමයි යන්න ඕනි. මේ අපේ අම්මත් කියන්නේ මොකද අපේ ගෙදර සිහි කල්පනාව නැති කෙනා තමයි මම. ඉතින් ඒ නිසා මට කියන්නේ මේ අම්මා යන්නේ මේ පරිස්සමින් එන්න කියලා. ඉතින් මා දැන් පඩි නැගගෙන උඩට යන ගම අර ආරක්ෂාව කියන කඩ ඉතින් පොඩි ළමයෙකුට එහෙම යන්න ටිකක් අමාරුයි. මොකද අර එහෙම අත්වැටක් මුණුකුත්තර එහෙම නැහැ. අපිට නිකන් නැගගෙන යන්න තියෙන්නේ. දැන් ඔතනින් පස්සේ ඊළඟට තියෙන නිකන් අර කන්ද වගේ තියෙනවා නගින්න. ඒක එහෙම ඉතින් පොඩක් අර ඩේන්ජරස් බවක් තියෙනවා. පොඩි ළමෙක් යද්දී අතින් අල්ලගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් දැන් මේ අපේ මල්ලි අම්මයි උඩට නැගලා පොඩ්ඩක් මහන්සිය අරිනවා. මං කියවලම දැන් ඊළඟ ටිකේ පඩිවත් නැහැ. ඒකේ තියෙන්නේ ඔය වගේ අර ගල් කැට තමයි තියෙන්නේ. ඒව අල්ලලා ඉතින් අපි නගින්න ඕනි උඩට. මේ නම් මේ උඩටම නැගලා නෙමෙයි. දැන් තව තියෙනවා. තව කොටසක් තියෙනවා. ඒකටත් යන්න ඕනි. ඒකටත් ගියාට පස්සේ තමයි උඩටම නැංගයි වෙන්නේ. ඒ උඩටම නැංගට පස්සේ අපිට මුළු ගමම අර වීව් එකක් ලස්සනට පේනවා. ඉතින් ඒකටත් හරි කැමතියි අපි. මේ ඒක හරි ලස්සනට පේනවා ඉතින්. ගමෙන් ගොඩක් අය ඔතෙන්ට ගිහින් තිබ්බා. අපේ මල්ලි තමයි ඉතින් ගිහින් තිබෙ නැත්තේ. ඒක නිසා එයාවත් අරන් යන්න ඕනි කියලා තමයි දැන් ඔය අම්මා එක්කන් යන්නේ. මේ බලන්නකෝ. දැන් ඔන්න පොඩ්ඩක් වීව් එක පේනවා. අපේ ඉතින් කුරුණෑගල ගොඩක් තියෙන්නේ කඳු තමයි. කඳු කියන්නේ මේ අර නුවර තරම් කඳු නැහැ. ඒ වුණාට යම්තාක් මට්ටමකට ටිකක් කඳු ගතියක් තියෙනවා. ඒ කියන්නේ අර ගෙවල් හදලා කඳු වලන්න එහෙම ගතියක් නැහැ. ඒ වුණාට ටිකක් තියෙනවා ඉතින් කඳු. මේ තියෙන ඉතින් පොකුණක්. දැන් මේ අපි යන ගමන් ඉස්සරහට එහා පැත්තෙන් කැලෑව තියෙන මෙච්චර ලෝ කැලෑවකුත් පහු කරන් තමයි අපි මේ යන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති. මෙතන චූටි පඩි පෙලක් තියෙනවා. එනිකන් අර නගින්න විතරක් ඉතින්. මෙන්න මේක අපේ මල්ලි මට කියනවා පෙන්වන්න කියලා ඔයගලන්ට. ඒකේ තියෙන්නේ නායක ස්වාමීන් වහන්සේගේ නම. අන්න ඒ ටික තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මුල් වෙලා තමයි මේක හැදුවේ. අන්න ඒ වගේ විස්තර ටිකක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් උඩට ගියාම පිළිම වහන්සේව අපිට පේනවා. හිටි පිළිම වහන්සේව පඩකින්න. ඉතින් හිටි පිළිම වහන්සේව බලන්න තමයි දැන් මේ යන්නේ. එතන ලස්සනට ඇතරම් පේනවා. මේ තියෙන්නේ හිටි පිළිම වහන්සේ. ඉතින් මෙන්න මෙතනට ගියාම තමයි අර මං කියපු ලොකු වීව් එකක් පේන්නේ. දැන් මෙතන අපේ පොල් ගස් ටික තමයි වැඩිපුර පේන්නේ. කුරුණෑගල ඉතින් පොල් ගස් නේ ගොඩක් තියෙන්නේ. ඉතින් අපේ පොල් ගස් ටික පේනවා. අපේ ගමම පේනවා උතනට. එතකොට ඕගොල්ලන්ට මං අර කියපු කුරුණෑගල දැන් අපි ඉන්නේ කුරුණෑගල පොඩක් ඇතුළේනේ.
අපි දඹුලු පාරේ පොඩක් යන්න ඕනි. දැන් අර කුරුණෑගල මේ ඇතුගලේ තියෙන පිළිම වහන්සේවත් මෙතනට වීව් වෙලා පේනවා. අර ලස්සනට ඒක. ඉන්නකො පෙන්නන්න. දැන් මේ මෙතනට වෙලා අපි ඉන්නේ ඒ පිළිම වහන්සේව බලන්න තමයි. හැබැයි මට නම් තාම වෙනකම් පෙනුනේ නැහැ. කට්ටිය ගොඩක් අය ඇවිල්ලා කියනවා පේනවා කියලා. ඒත් ඉතින් මට නම් පෙනුනේ නැහැ තාම. ඒක නිසා මම ඉතින් දැන් මේ ඉන්නේ මට නම් මෙහෙම දෙයක් පෙනුනේ නැහැ. හැමෝම කියනවා වුණාට කියලා. ඊට පස්සේ පොඩක් zoom කරලා බලපුවම තමයි මාත් ඉතින් දැක්කේ. ඉන්නකෝ ඉතින් ඔන්න ඔය විදියට තමයි කුරුණෑගල මුළු ඒ පැත්තම ඉතින් පේනවා අපිට. හරිම ලස්සනට පේනවා. නිකන් අර ෂෝක් ඒක ඒ පැත්ත හරිම ෂෝක් ඉතින්. ඒ කියන්නේ අර කොළ පාටට ලස්සනට මේ හැම තැනම පේන. ඔය මම zoom කරලා බලන්නේ ඔය අපේ මේ ඇතුගලේ පේන අර පිළිම වහන්සේව මෙතනට පේනවද බලන්න. ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඔන්න ඔතන සුදු පාටට වගේ පේනවා. තව ටිකකින් බලන්නකො. ඔන්න ඔය පේන්නේ සුදු පාටට වගේ. අන්න ඒක තමයි ඇතුගල්ලේ පිළිම වහන්සේ. ඉතින් කට්ටිය කියූප එක ඇත්ත කියලා හිතුනේ ඊට පස්සේ තමයි මට. ඇත්තටම මෙතනට නැගගට පස්සේ තමයි හිතෙන්නේ අපේ ගම කොච්චර ලස්සනද කියලා. මේ අර හැම ඒ කියන්නේ හැම පැත්තක්ම ලස්සනට පෙනෙද්දි ඒක ෂෝක් ඉතින්. ඊට පස්සේ මේ දැන් අපි කට්ටියම තව ගමේ කට්ටියකුත් හිටියා. අපි මේ බහින ගමන් ඔය ඇත්තටම නැග්ගට වැඩිය හරි අමාරුයි බහින්න. මන්න සෙරපුත් ගලවගෙන එහෙම තමයි බැස්සේ මේ රෝල් වෙලා යයි කියලා හිතෙනවා. මේ අර මං ඔයාලට කියන්න නැති ළමයි දැන් අර අත්වැටක් මුකුත් නැහැනේ. එතකොට අපි අර හිතලා තමයි ඇත්තටම අඩිය තියන්න ඕනේ. මේ එතකොට ඉතින් ටිකක් අමාරුයි බහගෙන යන්න. කොහොම හරි ඉතින් මැස්ස බහින්නත් එපේ. ඔය කඳු කපලා කරලා තමයි ඉතින් අර පිළිම වහන්සේව කපලා කරලා තමයි ඊට පස්සේ පිළිම වහන්සේව හදලා තියෙන්නේ. ඉතින් කඳු කපලා එහෙම දැන් මේ අපි බෑගෙන යනවා. කොළ පාට පේද්දි මාර ආසයි and මාර ලස්සනයි මේ පැත්තේදී. මම නම් ඉතින් ඔෆිස් එකට ගිහින් ඔෆිස් එකේ ඉන්නවා. ආයෙ ගෙදර එනවා ආයෙ යනවා. හැමනේ කොළ පාටක් දකින්නවත් වෙලාවක් නැහැ. රැට රෑ වෙලා එන්නේ. යන්නෙත් උදේම. හැමනේ දැන් මේ පන්සල ළඟ ඉඳන් මම මල්ලිත් එක්ක යනවා අපේ ගෙදරට. අපේ අම්මා ආවේ නැහැ. මොකද මේ ළඟ ගෙදරක් තියෙනවා. අන්න ඒට යනවා කිව්වා අම්මා. දැන් මල්ලි යනවා වෙනම අම්මව එක්කන් එන්න. මාව ගේ ළඟින් දාලා මාව දාන්න තමයි දැන් මේ යන්නේ. අම්මා කියලා එයාට තව ටිකකින් එන්න කියලා. ඒක නිසා දැන් මාව දාලා එතනින්ම හරවගෙන යයියා. ඊට පස්සේ පහුවදා අපිට යන්න ඕනි වෙලා තිබ්බා
අනුරාධපුරේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපි අනුරාධපුරේ ගිහිල්ලා ඒ වැඳ පුදා ගන්න විදිහ. ඉතින් අනුරාධපුරේ නම් ගියේ අර ට්‍රිප් එකක් විදිහටවත් එහෙම නෙමෙයි. අපි සාමාන්‍ය යනවා මාසෙකට දෙසරයක් තුන් සැරයක් වගේ අපි යනව ළමයි. හැබැයි මේ නම් ගියේ මං හිතන්නේ මාස 4කින් විතර. ටිකක් ලොකු කාලයක් හිටියේ අපි යන්නේ නැතුව. මොකද මේ ඔය එක වැඩේ තියෙනවා යනකම් විශ්වාස නැහැනේ අපේ ගමනක් මොනවා හරි වැඩක් හිතෙනවා මේ අපි යන්න හිතාගෙන ඉන්න දවසට. ඊට පස්සේ තමයි ඔය මායි අම්මයි මල්ලි අපි 3 දෙනා කතා වෙලා ගියේ. ඉතින් අපිට මෙතනින් දඹුල්ල පාරෙන් ඉතින් යන්න ලේසි. බස් එකේ නැග්ගාම කෙලින්ම අනුරාධපුරෙම බහින්න පුළුවන්. ඒ බැලලා එතන ඉඳන් බස් එකේ යන විදිහ මං කියන්නේ වෙහිකල් එක තමන්ගේ අර ඕන් වෙහිකල් එක කරනවා නම් ඊට වඩා ලේසි. ඉතින් මේ ඊට පස්සේ එතනින් මේ එක්කෝ පික්මි එකක් දාගත්ත හැකි උඩමළුවට. නැත්තම් උඩමළුවට යන්නත් බස් තියෙනවා එතනින්. එච්චරයි. ඉතින් එතන ඉඳන් යන්න තමයි තියෙන්නේ. අර ඕන වෙලාවක අපිට එන්නත් පුළුවන්. මොකද මේ රැට එහෙමත් බස් තියෙනවා. ඒ කියන්නේ අනුරාධපුර කොළඹ තියෙනවා. ආයේ ජැෆ්නා කොළඹ තියෙනවා. අනිවාර්යෙන් මේ දඹුල්ල පාරේ අපි බහින තැන ඉතින් නවත්තනවා. ඒක නිසා ප්‍රශ්නයක්ම නැහැ. මේ අර තනියම යද්දි ටිකක් ඉතින් අර සැනසීමේ ඉඳලා එහෙම එන්න පුළුවන්. දැන් ට්‍රිප් එකක් යද්දි තව කෙනෙක් ගැන හිතන්න එපා අපි. ඒ ගැන අනිත් අයට කොහෙ යන්න ඕනිද? ඒවත් හිතන්න එපා. දැන් මෙතන එහෙම නැහැ. අපිට කැමති විදියකට අපිට කැමති කාලයක් ඉඳලා කරලා එන්න පුළුවන් ඉතින්. ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින්. දැන් මේ කට්ටිය යනවා සෙනගත් හිටියලම එහෙම සමන අනුරාධපුරේ සෙනග අඩුවක් කියලාත් නැහැනේ. හැමදාම ඉතින් සෙනග නම් ඉන්නවනේ. සෙනග නම් හිටියා මේ සාමාන්‍ය විදියට පොයට ඉතින් ඔයිට වැඩි කොහොමත් ඔය පොයක් දවසකත් නෙමෙයි සාමාන්‍ය විදියට ඉතින් සෙනග හිටියා. ගොඩක් අය ඔය ට්‍රිප් ගිහින් ආපු අය එහෙමත් හිටියා. කොහොමද ඉතින් අනුරාධපුරේ යන්න අපි සාමාන්‍ය ගොඩක් ආසයි. එකක් මහසෑය වැඳ ගන්න, ජයශ්‍රී මහා බෝධිය වැඳ ගන්න, තූපාරාමයේ වැඳ ගන්න. ඒ වගේ දේවල් වල ඉතින් සමාධි පිළිමය වැඳ ගන්න. ඒ වගේ දේවල් ඉතින් අපි යන්න හරි කැමතිනේ. ඒක නිසා ඉතින් අපි මෙතන පහනොත් පත්තු කරා ළමයි. හඳුන් කූරු පත්තු කරයි. හඳුන් කූරු වල තියෙනවා දිග හඳුන් කූරා. ඒක මම දන්නේ ප්‍රයිස් එකේ මාකරි වෙනසක් තියෙනවද කියලා. ඒකත් ඇත්තටම මාර ෂෝක්. අපි නම් ගත්තේ නැහැ ඉතින්. අපි ගත්තේ පොඩි හඳුන් කූරු. ඒ ලොකු හඳුන් කූරත් මේ මම ඇත්තට මෙතන ගහලා තියෙනවා දැක්කා ලොකු හඳුන් කූරා. ඒකත් මාර ෂෝක් ඉතින් කියලා හිතුණා. මේ අපි දැන් යන ගමන් අපි මේ ඉස්සරහින් මල් ටිකක් ගන්න කියලා හිටියේ. හැබැයි මේ අපි ඉස්සරහින් මල් ගත්තේ නැහැ ළමයි. මොකද මේ මහසෑය හරියම මල් ගන්නවයි කියලා ගියා. හැබැයි මහසෑය හරිය මල් ගන්නත් තිබ්බේ නැහැ. ඊට පස්සේ අර පහළටම ගියා මල් ගන්න. මෙතනින් මල් ගත්තේ නැහැ. මෙතන ලස්සන මලුත් තිබ්බා හැබැයි. අපි මෙතනින් මල් ගත්තේ මහසෑය වැඳලා එද්දි ජයශ්‍රී මහා බෝධිය වඳින්න යන්න. අපි ඉස්සෙල්ලම වඳින්න ගියේ මහසෑය. අපි කිරි ආහාර හැමත් උදේම පූජාවට අරන් ගියා. කිරි ආහාර මේ ඒවා ඉතින් අපි ගොඩක් අර මේ ඒක ලස්සනට හදලා එහෙම තියෙනවා. එතකොට ඒක පූජා කරන්නත් ඕනි. දැන් මේ අම්මා ඒකත් කියන්නේ පූජා කරන්නත් එපයි කියලා. අපි ආයේ පූජා කරන්න ගත්තා මේ වෝටර් බොටල් එකකුත්. ඒකත් පූජා කරන්න කියලා. දැන් මේ අපි මෙතනින් යන ගමන් මේ කිරි ආහාරය මේ ඔක්කොම අරන් සෙරෙප්පු මේ හරින් ගලවන්න හිටියා. ඒකත් ආය අපි ඕනි නැහැ කියලා තව ඉස්සරහට ගිහින්ම ගලවනවා කියලා හිතාගෙන ගියා හිමීට.
ඉතින් අපි යන ගමන් දැන් සමහරු නම් ගිහිලා එන අයත් ඉන්නවා. ලස්සන මේ අර මල් පොකුරු තියෙනවා ළමයි විකුණන්න. මාරම ඒවා ඇත්තටම මන් දන්නේ මේ මාරම ලස්සනයි ඒවා දකිද්දි හිත පිරෙනවා. හිතනකොට නෙළුම් මල් තියෙනවා, සුදු නෙළුම් එක තියෙනවා, මානෙල් තියෙනවා. ඒවත් දකිද්දි මාර විදිහට හිත පිරෙනවා. ඉතින් අපි මේ යන අතරේ වඳුරත් හිටියා. වඳුරත් බල මේ යන ගමන් මේ කට්ටිය එනවා. මහසෑය වැඳලා එන කට්ටිය. හරිම ෂෝක්. ඉතින් අපි කෑම හැමත් අරගෙන ගියේ. ඊට පස්සේ අපි ආය ඇවිල්ලා හාලා හැම තමයි මේ ජයශ්‍රී මහ බෝධියට ගියේ. මේ ඈතින් පේන්නේ මහා සෑය. මේ අම්මයි මල්ලි යන ගමන් අම්මගේ නම් බෑගයේ ගොඩක් බඩු තිබ්බර මම ඔයගලන්ට කිව්වේ ළමයි කිරි ආහාර එහෙම අරගෙන ගියේ කියලා. එතකොට ඒවා අපි ගෙදරින් තමයි හදාගෙන ගියේ. ඒවත් බෑග් එකේ තිබ්බා. දැන් ඔය අපි හිත යන්නේ වෝටර් බොටල් එකකුත් ගන්න ඕනි කියලා. මේ හරිය ඇත්තටම මල්වත් ගන්න ඉතින් තැනක් තිබ්බේ නැහැ. අපි අර ඉස්සෙල්ලා මල් ගත්තේ නැති නිසා මල් ගන්නත් එක්ක දැන් මේ අපි යන ගමන් මේ මල් කඩයක් හොයාගෙන මලුත් අරගෙන වතුර බෝතලයකුත් අරගෙන තමයි අපි එන්නේ. දැන් මේ මල් නම් ඉතින් ගන්න කියලා ගොඩක් අය කතා කරා. ඉතින් ඒ ඔක්කොගෙම මල් ගන්න බැරි වුණා. ගත්ත එක්කෙනකින් විතරයි යන්නේ මල්. ඔන්න ඔය මැද කඩෙන් තමයි අපි මල් ගත්තේ. ඒ මල්ලිගෙන් ලස්සනට මල් ටිකකුත් අරගෙන අපි මේ යන ගමන් මහා සෑයට මල් ටිකත් පූජා කරලා කිරි ආහාරත් පූජා කරන්න. මං ගිහලම ඒකේ ඒ මල් පොකුරේ අවර අමුතු ලුක් එකක් තියෙනවා. ඉතින් හරිම ලස්සන ලුක් එකක්. වහින්නත් වගේ අහසත් කළු වෙලා තිබ්බේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මහා සෑය ළඟට ගියාම මාරම හිතට අර හිත නිදහස් කරන තැන් තමයි ඔය. අහමේ වුණ ආසපුව, එතකොට මහා සෑය, ශ්‍රී මහා බෝධිය ආගමික තැනකට ගියාම මාර විදිහට අපේ හිත ඉතින් අර නිවෙනවා. අපි අර ස්ට්‍රෙස් වෙලා ඉන්නෙත්. එතකොට ඉතින් මාර විදිහට අපිට හිත නිවා ගන්න පුළුවන්. ඉතින් අද බ්ලොග් එක ඔච්චරයි ළමයි. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න.